ලෝකවාසී බෞද්ධ වාසී හැම දිනාගේ ආශිර්වාදයෙන් මේ ඉදිරි ගමන තවදුරටත් ශක්ති සම්පන්න කරවන්නට වාසනා ගුණ නිදුක් නිරෝගී දීර්ඝායු සම්පන්නිය ප්‍රතිපදිසිංහ තරුණ පුතුණුවන් ඇතුළු මේ ක්‍රීඩා සමාජයේ සෑම සුබ දිනකට අපත් ඒ වාක්‍ය ප්‍රාර්ථනා කරනවා. පැමිණ සිටින ආරාධිත අමුත්තන් සියලුම දෙනා දැන් මේ සමුදාය මණ්ඩලයේ සමග ආත්මා ඒ පුෂ්පෝපහාර දක්වමින් එමල් වට්ටි පූජා කිරීමට ඒ වගේම කරුණාවෙන් මේ ස්ථානයට සම්ප්‍රාප්ත වෙන්න සිටු සැප සම්පත් භුක්ති විඳිමින් සිටි කුමාරිකාව සිටු මාලිගයේ මුළුතැන්ගේ දරපළන සේවකයෙකු සමග ප්‍රේමයෙන් බැඳුණා. කාලයාගේ ඇවෑමෙන් මව්පියන්ටත් රහස්‍යම රූපවතී නැත්නම් පටාචාරා දරපළන තරුණයත් සමග සිටු මෙතුරෙන් රාත්‍රියේම පලා ගියා. ඈත ප්‍රදේශයක පැල්පතක් සාදාගත් මොවුන් දුෂ්කර ජීවිතයක් ගත කළා. කාලයක් ගතවීමත් සමග පටාචාරා පළමු දරු ප්‍රසූතිය සඳහා මව්පියන් ළඟට යාමට පිටත් වුණද ඇයට පැල්පත තුලම දුෂ්කර ලෙස දරු ප්‍රසූතිය කරන්නට සිදු වුණා. කාලයාගේ ඇවෑමෙන් දෙවන වතාවෙහිද දෙවන දරු ප්‍රසූතිය සඳහා සවැත් නුවර තම මව්පියන් කරා යෑමට අදහස් කරමින් ස්වාමියාත් දරුවාත් සමග ඇය සවැත් නුවරට යාමට පිටත් වුණා. දහවල ගෙවි අවසන් වී රාත්‍රිය උදා වුණා. එය අඳුරු බිහිසුණු රාත්‍රියක්. අහස කුකුරා මහ වැසි වසින්නට වුණා. තුළ ඇති තුමසක සිටි නාගයෙකු ස්වාමියාට දෂ්ට කිරීම නිසා ඔහු සිහිසුන්ව ඇද වැටුණා. අනෝරා වැස්සෙහිම දෙවන දරුවා බිහි කළ පටාචාරාව පසුවදා උදෑසන ඇගේ ප්‍රාණය වැනි මියගිය ස්වාමියාගේ දේහය දැක හඩා වැටෙන්නට පටන් ගත්තා. සිදුවී ඇති දෙය අවබෝධ වුණා. පටාචාරාව හදමින් දරුවන් දෙදෙනාද රැගෙන සවැත් නුවරට යාමට පිටත් වී අචිරවතී නදිය අසලට පැමිණියා. පෙරදා මහා වැස්සෙන් දෙගොඩ තලා යන අචිරවතී නදියෙන් දරුවන් දෙදෙනාම රැගෙන එකවර යා නොහැකි නිසා වැඩිමහල් දරුවා මෙගොඩ තියා අනික උපන් දරුවා ගඟෙන් එතර කර
ගම් ඉවුර මත තැබුවා. අනෙක් දරුවා රැගෙන ඒමට නැවත ගඟට බැසගත් ඇය දිය රැලි නගමින් පහළ බසින ගඟ මැදට පැමිණියා. අලුත උපන් බෙලිදු දරුවා දුටු අහසෙහි පියාසර කරන උකුස්සෙකු පුංචි දරුවාත් රැගෙන අහස්සටම පියාසර කරා. පටාචාරා දරු සෙනෙහසින් විලාප තියමින් හඬමින් කෑ ගැසුවා. අත්පුඩි තැළුවා. එය දුටු වැඩිමහල් දරුවා අම්මා තමාට අඬගසනවා යයි සිතමින් දෙගොඩ තලා යන ගඟට බැස්සා. වැඩිමහල් දරුවා පටාචාරාගේ ඇස් ඉදිරිපිටම මහා දියරල අතරේ නොපෙනී ගියා. දරු දෙදෙනා ස්වාමියාත් අහිමිව උමතු වූ පටාචාරා හඬමින් සැවැත් නුවර දෙසට දිව ගියා. ඇය නුවර වැසියන්ගෙන් මව්පියන් ගැන විමසද්දී පෙරදින රාත්‍රියේ මහා වර්ෂාවත් සමග ඇති වූ අකුරු නිසා ගසක් කඩා වැටි තම මව්පියනුත් සොහොයුරාත් මියගිය බව කියා සිටියා. ස්වාමියාත් දරු දෙදෙනාත් මව්පියනුත් අහිමි වූ පටාචාරාව උමතුවෙන් නගරේ වීදි පුරා දිව යන්නට වුණා. නිරුවතින් ඇය වීදි පුරා දිව යන විට මිනිසුන් අපහාස කර ගල්කසා ඇය පන්නා දැමුවා. මේ අතර සැවැත් නුවර දෙව්රම් වෙහෙයා. උමතුවෙන් දෙව්රම් වෙහෙරට පැමිණි පටාචාරා බුදුරජාණන් වහන්සේ ඉදිරියට පැමිණියා. සියලු කාරණා මනා නුවණින් දුටු බුදුරජාණන් වහන්සේ ඇයට ධර්මය දේශනා කරන විට ඇය පියවි සිහිය ලැබුවා. ජීවිතයේ ඇති යථා ස්වභාවයත් අනියත බවත් ධර්මය තුළින්ම වටහාගත් පටාචාරාව ගෞතම බුදුසසුනේ පැවිදි බව ලබා උතුම් අරිහත් ඵලය සාක්ෂාත් කරගත්තා. එමෙන්ම ගෞතම බුදුසසුනේ විනයධර භික්ෂුණීන් වහන්සේලා අතර අගතනතුරු ලබන්නත් පටාචාරා රහත් මෙහෙණින් වහන්සේ භාග්‍යවත්